ඔයා දන්නවද විශේෂයෙන්ම ඔයාගේ ජීර්ණ පද්ධතිය තුළ ඔයාව පාලනය කරන්න පුළුවන් වෙනම ජීවලෝකයක් ක්‍රියාත්මක වෙනවා කියලා. විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා බඩවැල තුලේ සෛල ට්‍රිලියන ගණනාවක ඇසට නොපෙනෙන අධිරාජ්‍යයක් තියෙනවායි කියලා. ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියෙන් 70%කට වඩා මේ පුංචි ජීවීන් මගින් පාලනය කරනවා කියලා තමයි පර්යේෂණ වලින් හෙළිදරව් වෙලා තියෙන්නේ. හැබැයි එකම එක වැරදීමකින් මේ සම්බරතාව මිදී ගියොත් ඒ එකම එක වැරදීම ඔයාගේ මුළු ජීවිතේම අවුල් කරන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්බර කරන ඖෂධයක් අඩංගු පුංචි පැකට් එකක් ගැන කතා කරමු. හෙම්බිරිස්සාවක් උණක් නැත්නම් ශරීරයේ පුංචි ආසාදනයක් ඇති වුනහම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ඇන්ටිබයොටික් එකක්, ප්‍රතිජීවක ඖෂධයක්. ඉතින් ඔයා දන්නේ ඒක ශරීරයට ඇතුළු වෙලා රෝග හදන බැක්ටීරියා විනාශ කරනවා කියලා. ඒත් ඔයා හිතනවද ඔයා ගන්න ඇන්ටිබයොටික් එක ශරීරයේ තියෙන හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා වෙන් කරලා අඳුරගනී කියලා. ඉතින් ඔයා ගන්න ඇන්ටිබයොටික් එකට එහෙම කරන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් මේකේ ප්‍රතිඵලය තමයි ඔයාගේ ප්‍රතිශක්තිය රැකදෙන, ආහාර දිරවන්න උදව් කරන කෝටි සංඛ්‍යාත ගණනාවක හොඳ බැක්ටීරියා ඔයා ගන්න ඇන්ටිබයොටික් එකකින්ද මැරලා යන එක. මේ විදිහට හොඳ බැක්ටීරියා ටික මැරුණාම ඔයාට බඩේ කැක්කුම, බඩ පිපීම, බඩ බුරුල් වෙලා යාම, බඩේ අජීර්ණය වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඉතින් මේ අතුරු ආබාධ ටික නැති කරන්න උදව් කරන පුංචි පැකට්ටුවේ තියෙන ඖෂධ වලින් අර විනාශ වෙලා ගිය හොඳ බැක්ටීරියා අධිරාජ්‍ය නැවත ගොඩනගවන්නට පුළුවන් වෙනවා. ඉතින් ඔයා මේ දකින්නේ ඒ හොඳ බැක්ටීරියා තියෙන පුංචි පැකට් එක. මේක නමින් බිපිලැක්. මේකේ ප්‍රෝබයොටික්ස් වගේම ප්‍රීබයොටික්ස් අඩංගු වෙනවා. ඉතින් ඔයාලා හිතයි ප්‍රෝබයොටික්ස් සහ ප්‍රීබයොටික් කියන්නේ මොනවද කියලා. ඉතින් අපි ප්‍රෝබයොටික් කියන්නේ මොනවද කියලා බලමු. ප්‍රෝබයොටික්ස් කියන්නේ බඩවැල් වලට අත්‍යවශ්‍ය සජීවී හොඳ බැක්ටීරියා වලට. එතකොට ප්‍රීබයොටික්ස් කියන්නේ හොඳ බැක්ටීරියා වර්ධනය කරන්න අත්‍යවශ්‍ය ආහාර වලට. ඉතින් මේ බ්‍රිපිලැක් පැකට් එකේ මේ කොටස් දෙකම එකවර ශරීරයට ලබා ගන්න පුළුවන්. ඔයා බ්‍රිපිලැක් බිව්වහම බඩවැල් වල pH අගය කිසියාකාරව පාලනය වෙනවා. ආහාර දිරවීම වේගවත් කරනවා. ඒ වගේම විනාශ වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරනවා. මේ බ්‍රිපිලැක් සැචට් එකේ හොඳ බැක්ටීරියා බිලියන ගාණක් අක්‍රියව අසුරලා තියෙනවා. මේ අක්‍රිය වූ හොඳ බැක්ටීරියා ශරීරයට ඇතුළු සැනින්ම සක්‍රිය වෙනවා. ඉතින් මේ බ්‍රිපිලැක් කියන්නේ ඔයාට බඩේ අමාරුවට, බඩ බුරු වෙලා යන එකට, බඩේ අජීර්ණයට, බඩ පිපීමට ගන්න හොඳ ඖෂධයක්. හැබැයි මේ සැචට් එක ඔයාට ෆාමසියෙන් ඉල්ල ගන්න පුළුවන් වුණත් වෛද්‍ය උපදෙස් නැතුව නම් පාවිච්චි කරන්න එපා. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, ඒ වගේම කුඩා ළමයින්ට වෙනත් ශාරීරික ආබාධ ඇති අයට ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ඔයා ගන්න ඕනි. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් තවත් වැදගත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඕනෑම ඖෂධයක ගුණ රැකෙන්න අවශ්‍ය උෂ්ණත්වයක් තියෙනවා. ඉතින් බ්‍රිපිලැක් සැචට් එක අධික උෂ්ණත්වයක් තියෙන තැන ඔයා ගබඩා කළොත් එහි අඩංගු බැක්ටීරියා ටික විනාශ වෙලා යනවා. එයින් වෙන්නේ ඔයා මේ සැචට් එකේ තියෙන බ්‍රිපිලැක් ඖෂධය ගත්තත් ඒකෙන් ලැබෙන ගුණය ඔයාට ලැබෙන්නේ නැති එක. ඉතින් ඔයාගේ ආමාශය ආශ්‍රිත රෝගවලට හොඳම ඖෂධයක් තමයි බ්‍රිපිලැක් කියන්නේ. ඉතින් මේ දවස්වල කුඩා ළමයින්ගේ ආමාශයේ රෝග ඇති වෙනවා. ඉතින් බ්‍රිපිලැක් සැචට් දෙක තුනක් ඔයා ගෙදර තියාගන්න එක නම් අනිවාර්යයෙන්ම හොඳ දෙයක් වෙනවා. එහෙනම් ගිහින් එන්නම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.